ගෞපේ කියන සේවාව පාවිච්චි කිරීම හරහා දැන් පුළුවන් මහජනතාවයට ඔවුන්ගේ ට්‍රැෆික් පොලිස් දඩ මුදල් ගෙවන එක ඕනම ස්ථානයක ඉඳන් කරන්න. මොකද වෙනදා අපි දන්නවා දොර බැහැර පළාතකට ගියොතින් දඩ මුදලක් ගෙවන්න ගියාම තැපැල් කාර්යාලවලට ගිහිල්ලා එහෙම නැත්නම් ඒක නිවාඩු දවසක හරි නැත්නම් ඒ සේවාව කරන්න තැපැල් කාර්යාලය වහලා තියෙන වෙලාවක වුණොත් වෙන දවසක ඇවිල්ලා හරි තමයි ඒ සේවාව කරගන්න හම්බෙන්නේ. ඒ හරහා අපේ ජනතාවගේ විශාල වශයෙන් කාලය නාස්ති වෙනවා. මේකෙදි අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ඉන්න ජනතාව අපේ සමාජය මුදල් නෝට්ටු පරිහරණය කරන එකෙන් එහා පැත්තට ගෙනිහිල්ලා ඩිජිටල් මාධ්‍ය හරහා කොහොමද ගෙවීම් කටයුතු කරන්නේ කියන පරිවර්තනය කරන්න. එහෙම කරාම පුළුවන් ඇත්තටම මේ මුදල් නෝට්ටු පාවිච්චිය හරහා වෙන දැන් අකාර්යක්ෂමතා සහ මේ දූෂණ වගේ වැඩ කටයුතු නවත්තලා පුළුවන් මේ රට සහ මේ සමාජය හරි පැත්තට අපිට හදාගන්න. තිබිච්ච දඩ පත්‍රිකාවම තමයි හිතන්න යම් පුද්ගලයෙක් ඉරි කපලා හරි මොකක් හරි හයි ස්පීඩ් වලට ඇල්ලුවා කියලා. ඇල්ලුවාම දඩ පත්‍රිකාව යොමු කරාම එයාට වෙනදා වගේ තැපැල් කන්තෝරු වලට යන්න ඕනේ නැහැ. ඒවා මුකුත් කරන්න ඕනේ නැහැ. ඉතින් Tamanට ඊතර පාරේ ඉඳන් උනත් ගෙවන්න පුළුවන්. නැත්නම් Tamanගේ වාහනේ ඇතුළට ඇවිල්ලා Tamanගේ අන්තර්ජාල බැංකු පහසුකම හෝ බැංකු මොබයිල් ඇප්ස් හරහා මොබයිල් ඇප්ස් ඔක්කොම මේකට තාම සම්බන්ධ වෙලා නැහැ. නමුත් ගොඩක් මොබයිල් ඇප්ස් වල මේක දැන් සපෝට් කරලා තියෙනවා. සිංහල භාෂාවෙනුත් තියෙනවා. ඒක තෝරගෙන මේ ගෙවීම කරන්න පුළුවන් ඉතාමත්ම පහසුවෙන්. තමන්ගේ ඒ වරදවල් ලිස්ට් කරපු drop down box එකක් තියෙනවා. ඒකෙන් සිලෙක්ට් කරගන්න තියෙන්නේ තමන්ට අදාළ ඒ වැරද මොකක්ද කියලා. සමහර වෙලාවට කෙනෙක්ට දඩ පත්‍රිකා දෙකක් දෙන්න පුළුවන්. වැරදි දෙකක් කළා. දෙකක් තුනක් වුණත් සිලෙක්ට් කරන්න පුළුවන්. සිලෙක්ට් කරාම ස්වයංක්‍රීයවම මේ මුදල පෙන්නනවා. පෙන්නුවයින් පස්සේ අපි ජංගම දුරකථන දීලා තියෙනවා හැම පොලිස් ස්ථානයකටම. ඒ නම්බරේ ඒ පුද්ගලයාට දෙනවා. ඒක දුන්නාම ඒක දාලා පේ කරාම පේමන්ට් එක යනවා. එයාට එතනම රිසිට් එකක් එනවා. අර ඉන්න පොලිස් ඔෆිසර්ට එවෙලම GovPay ෂෝට් කෝඩ් කේතේ යටතේ SMS පණිවිඩ මාර්ගයෙන් ඒ පේමන්ට් එක ලැබුණු බවට තහවුරු කරන මෙසේජ් එකක් එනවා. ඊට පස්සේ තමන්ගේ රියදුරු බලපත්‍රය කලෙක්ට් කරගෙන යන්න තමයි තියෙන්නේ. ශ්‍රී ලංකා පොලිසිය කුරුණෑගල කොට්ටාසය, ඒ වගේම මාතලේ කොට්ටාසය, අනුරාධපුර කොට්ටාසේ ඒ 6 මාර්ගය සහ ඒ 9 මාර්ගයේ තිබෙන පොලිස් ස්ථාන 11ක් සහ සම්බන්ධ කරගෙන ඒ වගේම කොට්ටාස රථවාහන ස්ථානාධිපතිවරුන් අප්‍රේල් මාසේ 10 වෙනිදා සිට අප්‍රේල් 30 වෙනිදා දක්වා නියම ව්‍යාපෘතියක් ආරම්භ කරා. ඊයේ දින සිට ක්‍රියාත්මක වෙලා ඉතාමත්ම සාර්ථකව අපි මෙම නියම ව්‍යාපෘතියේ සාර්ථකත්වයේ අනුව මහජනයාට ඉදිරියේදී අනිත් පොලිස් කොට්ටාස 45යි පොලිස් ස්ථාන 607ට නියම ව්‍යාපෘතියෙන් පසුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වගේ පත්‍රිකාවක් මුද්‍රණය කළ තිබෙනවා මේ රාජ්‍ය ආයතන මැදිහත් වෙලා මේක භාෂා කීපයකින්ම මේ පත්‍රිකාවෙනු ජනතාවට පැහැදිලි කරලා තිබෙනවා කොහොමද මේක ගෙවන්නේ කියලා. විශේෂයෙන් මේ පැත්තේ තියෙනවා ඒ පිළිබඳ තොරතුරු. සමහරු ඉන්න පුළුවන් මේකේ සිද්ධ වෙන හැම පොඩි අඩුවක්ම විශාල කරලා පෙන්වන්න. නිසා මුලින්ම කියන්න ඕන කම තිබෙනවා පොලිසිය සහ ICT එක ඩිජිටල් මිනිස්ට්‍රි එක ප්‍රවාහන අමාත්‍යාංශයත් යම් ප්‍රමාණයකට සම්බන්ධ වෙලා දැන් අපි මේ කරන්නේ නියම ව්‍යාපෘතිය. පොලිස් ස්ථාන 11යි දැනට මේකට අයත්ව තිබෙන්නේ. කුරුණෑගල ඉඳලා අනුරාධපුරයට යද්දි වැරද්දක් වුණොත් කරොත් තමයි දැනට මේක මේ විදිහට ගෙවන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා අපි ජනතාවගෙන් උත් ඉල්ලා සිටිනවා අර හැම කුඩා අඩුවක්ම බිල්ලම වන්න පාවිච්චි කරන සුළු පිරිසක් ඉන්නවා. එහෙම කරන්න දෙන්නේ නැතුව මේකේ අඩුපාඩුකම් හදා ගන්න ඕන නිසා තමයි පයිලට් ප්‍රොජෙක්ට් කියන්නේ. අපි හිතනවා ඊට පස්සේ මේක තේරුම් අරගත්තට පස්සේ සියලුම පොලිස් ස්ථානවල ඉඳලා මේක ක්‍රියාවට නගන්න පොලිසියත් ICT ආයතනයත් කරાવી කියලා. ඒ වගේම අනිකුත් සියලුම රාජ්‍ය ආයතන විශේෂයෙන්ම මූල්‍ය ආයතන වලිනුත් මේ පේමන්ට් සිස්ටම් එක ජනතාවට ලබා දෙන්න මම හිතනවා කටයුතු කරලා ඒක උන්ටත් අවසාන වශයෙන් ව්‍යාපාරික වශයෙන්ුත් මම හිතන්නේ ඒගොල්ලන්ට වාසියක් ලැබෙනවා ඒකේ.